මේක මේ පිළිවෙලට හදාපු මේ වීඩියෝ එකක් නෙමෙයි. මේක තමයි ආපු මේ පවර් සප්ලයි එක. පවර් සප්ලයි එකේ මේ තාම හදලා ඉවර නැහැ. හදාගෙන යන ගම මේ ටිකක් මේ ෆේමස් බ්‍රෑන්ඩ් එක මේ ගොඩක් ඔය RS ලගේ Element 14 ලගේ ඩිජිකී ලගේ මේ සයිට් වල තියෙනවා මේක ගන්න. ඒ වුණාට මේ මට ෆෝල්ට් හදාගෙන යනකොට හම්බෙච්ච දේවල් තමයි මේ බෝඩ් එකේ මේ PCB එකේ ගොඩක් අවුල් තියෙනවා. ඒ කියන්නේ සැකස්මෙම අවුල් තියෙනවා. මේක තියෙන ඊළඟ කවරේ තමයි මේක තියෙන්නේ. ඊළඟ කවරේ මේ ඉතින් මම 3D printer එකක් පාවිච්චි කරනවද දන්නේ නැහැ. මම දන්නේ නැහැ පාවිච්චි කරනවද කියලා. මේකේ හම්බෙච්ච දේ තමයි මේ මෙතන කරගෙන යද්දි මෙතන රෙජිස්ටර් එක ගිහිල්ලා තිබ්බා. රෙජිස්ටර් එක ගිහිල්ලා තිබ්බා කියන්නේ රෙජිස්ටරේ මේ දෙපැත්තේ තියෙන පාත් දෙක අතරයි මේ දෙපැත්තට තමයි කනෙක්ට් වෙන්නේ. මැද එකත් එක්කලා මේ ආක් කිරීමක් කරලා තියෙනවා මොනවා හරි. එතන සවුත් මේ කියන්නේ කාබන් වගේ තිබ්බා අයින් කරා ඒක ටික. රෙජිස්ටර් පිච්චිලා තිබ්බා. ඊට පස්සේ තව ඒ වගේම කීපයක් තිබ්බා මේ දැන් අපිරිසුදු ඩස්ට් එක තියෙන ඔයිල් තියෙන පැත්තේ පාවිච්චි කරනවනේ නිකන් එන්වයරන්මන්ට් එක පොඩ්ඩක් අර මේ ඔයිල් මිස්ට් එක තියෙන තැනක් කියලා. මෙන්න මෙතනත් ඒ අවුලම තිබ්බා. මේක හැමතැනටම බලපාන්න නැතුව ඇති AC කරලා තියෙන රූම් වල වගේ. මේ පාත් එකේ වෙන මෙතන අතටත් ඒ ප්‍රශ්නේ තිබ්බා. ඒක සුද්ධ කරලා ලැබුවා ඒක. ඊළඟ තමයි අර මේ කලින් කිව්ව මෙතන ගොඩක් ඒ වගේ අවුල් තියෙනවා මේ කැපැසිටර් වලට ඒ ඔයිල් ස්ටකට මේ ඔක්කොම මේ නම්බර ඔක්කොම ගිහිල්ලා තිබුණා. මේක මම බලලා දාන්න ඕනේ මේ බොහෝ දුරට හරියයි. ආයිත් එතනම මේ SMD එක යටපැත්තේ පැසුනේ නැහැ. උඩ පැත්තේ තියෙන ඩයෝඩ් එක පැරල් කරලා මේ 50 ohm වෙන රෙජිස්ටර් එකක් දැම්මා. කම්බයින් කරලා. මොකද යටපැත්තේ ආයිත් දැම්මොත් SMD එක ওই ප්‍රශ්න වෙන්න නිසා. මේකේ ප්‍රශ්නයක් දන්නේ ලෝඩ් එක නැතුව දුවනකොට මේ මෙහෙම LED එක බ්ලින්ක් වෙනවා. පවර් සප්ලයි එක ස්ටේබල් නැහැ. ඊට පස්සේ මම ලෝඩ් එකක් ඇඩ් කරා මේ 12 ohm වගේ 5 volt එකට. ඊට පස්සේ තමයි මේක දිගටම වැඩ කරන්න ගත්තේ. මම දාලා පෙන්නන්න. දැන් ලෝඩ් එක ඇඩ් කරලා තියෙන වයර් දෙකක් දාලා 5 volt ලයින් එක. මේක කියලා තියෙනවා මේ මම මේ ඩේටා ෂීට් එකට ගියාම දැක්කේ ඒක මේ AI වුණොත් අහලා බැලුවා මේකේ තියෙන්නේ මේ tolerance මේකේ include to set up tolerance line regulation and load regulation. ඒ කියන්නේ මේකේ කියලා තියෙනවා load regulation 120ක් 10ක් අතර rated load එකේ තමයි මේ testing තියෙන්නේ කියලා. ඒකින් කියනවා දන්නේ නැහැ මේ ලෝඩ් එකක් නැති වුණාම මේක අන්ස්ටේබල් කියලා. මම ඉතින් කලින් වතාවේ ඒව දැකලා නැති නිසා මට කියන්න දන්නේ. මම ඉතින් මේක හදලා දුන්නා. බලමු ඒක ප්‍රශ්නෙත් මම අහලා දාලා තිබ්බා ගෲප් එකකට. ඒක එච්චර මට උත්තරයක් ආවේ නැහැ. මට කියන්න තියෙන්නේ මට මේ වගේ ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා මේ ඔය ඒ කියන්නේ 5 volt line එකේ 12 volt line එකේ තියෙනවා සාමාන්‍යයෙන් internal resistor මේ board එකේම තියෙනවා 5 volt line එකේ තිබ්බ මේකේ තිබ්බ 146 ohm resistor එකක් තිබ්බා අනිත් එකේ මේ 12 volt line එකේ තිබ්බ
ඉටට වැඩි ගන මට හරිට මතක නැහැ දැන් වෙනස් පව සප්ලයිවලත් මේ ප්‍රශ්න මැවිල්ල තියෙනවා මේ ඔහොම ඒ රිස්ටර් පිච්චුන හම ඔය වගේ වැඩක් වෙනවා තව වැඩක් වෙන ඕකට මේ දවක ස්ටාටප් එක් ගැන මේ දෙසීතිය ලයින් එකින් මේ මොකක්ද රෙක්ටිෆයි කරන පස්සේ රේස්ටර් දෙක කර රිස්ට්‍රය කරම ස්ටාටප් එක් ගන්න ඊට පස්සේ ඕකට වැඩ කරන්න අවශ්‍ය සප්ලයි අයිත් ඔක්සලි වයින්ඩින්නකින් ඔක සපේන එත ඔක්සිට වයින්ඩිගෙන් ඩයවඩ් එක හරි වෙතන තීර වයිඩින්න ගාවිගෙන රයිස්ට්‍රයක් පලාර ඉන්ඩක්ටරයක් මේ වුණ හමත් ඔය සිද්ධියම වෙනවා එවුණට ඉතින් මේක එහෙම ප්‍රශ්නයක් වෙලා තිබුන්නේ මේක ඉතින් මම දන්නෙත්නෑ මම හිතන විදිහට ඒ ප්‍රශ්න වෙන්න ඇති